පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් තෙල් මිල වැඩිවීමට හේතු වන සාධකත් විශේෂයෙන්ම ලෝකවලත පොලේ තෙල් මිල අඩුවීම හේතු කොට ජනතාවට සාහන ලබා දිය යුතු බවත් පෙන්වා දෙනු ලැබුවා. ප්‍රධාන වශයෙන්ම තෙල් සංස්ථාවේ සිදු වී තිබෙන වංචා දූෂණ සහ නාස්තියත් ඒ වගේම තෙල් සංස්ථාවේ ඇති වී තිබෙන අකාර්යක්ෂමතාවයත් ඒ වගේම තෙල් සංස්ථාවට අධික ලාභ ගෙන දුන් තාරාංශය පෞද්ගලික අංශයට පැවරීමත් ඒ වගේම තෙල් සංස්ථාව සතුව තිබුණු නැව් තෙල් අංශය මුළුමනින්ම පෞද්ගලිකකරණය කිරීමත් ලිහිසි තෙල් අංශය කැල්ටික් සමාගමට යලි බදු ලබා දීමත් හේතු කොටගෙන තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත් වෙමින් තිබෙනවා. ඒ වගේම තෙල් සංස්ථාවේ වාර්තා විගණනයට වාජනය කළ 2008 අවුරුද්දේ සිට එනිසා තෙල් සංස්ථාව විටින් විට ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත තොරතුරු වල තිබෙන වැරදි සහගත භාවයත් ආදී කරුණු ගණනාවක් අප විසින් පෙන්වා දෙනු ලැබුවා. එහි ප්‍රධාන අරමුණ බවට පත් වී තිබුණේ තෙල් සංස්ථාව විසින් රටේ ජනතාවට අඩු මිලට තෙල් ලබා දෙන වෙනුවට ඔවුන් විසින් අනුගමනය කරන ලද යම් ප්‍රතිපත්ති සහ තීරණ හේතු කොටගෙන ජනතාවට විශාල බරක් පැටවී ඇති බවයි. ඒ කරුණු පිළිබඳ තෙල් සංස්ථාව අප විසින් මතු කරන ලද කරුණු පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ඍජුව නොකොට වක්‍රාකාරයෙන් විවිධ ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට වඩාත් නිවැරදි ලෙස අදහසක් යන්න ඇත්තටම සිදු වී තිබෙන්නේ කුමක්ද කියලා වඩාත් හොඳින් ජනතාව තේරුම් ගන්න ප්‍රසිද්ධ විවාදයක් පවත්වන එක ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් සූදානම්.